හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලා හඳින්ද ඉතින් මගේ channel එකෙන් මම කතා කරන්නේ පෝසත් වීමේ රහස් ගැන. ඉතින් අද මම ඔයගොල්ලන්ට කතා කරන්න යන්නේ පෝසත් වෙන්න මාර්ග දෙකක් තියෙනවා. හරිද? එක මාර්ගයක් තමයි අපිට පුළුවන් දුක් මහන්සියලා සල්ලි හොයලා පෝසත් වෙන්න. හරිද? අනිත් මාර්ගය තමයි දුක් විඳින්න නැතුව සල්ලි හොයලා පෝසත් වෙන එක. හරිද? ඉතින් ගොඩක් අය දන්නවා දුක් මහන්සියලා සල්ලි හොයලා ජීවිතේ කොහොමද ඉදිරියට ගෙන යන්නේ කියලා. හරිද? නමුත් ගොඩක් අය දන්නේ නැති රහසක් තමයි දුක් විඳින්නේ නැතුව කොහොමද අපි මේ ජීවිතේ සතුටින් ගත කරන්න කියලා. හරිද? සල්ලිත් ඕන. ඉතින් ඔයා දන්නවද? ඔයා අහලා තියෙනවද ජේසුස් වහන්සේ ගැන? ඉතින් ගොඩක් අය අපි හැමෝටම ආගමක් තියෙනවා. ඉතින් බුදු දහම, ජේසුස් වහන්සේ, ඉතින් ජේසුස් වහන්සේව දන්න අය බුදු දහම ගැන දන්නේ නැහැ ගොඩක් වෙලාට. ඉතින් මම කියන්නේ බුදු දහම ගැන දන්නේ නැත්නම් ඉගෙන ගන්න. හොයලා බලන්න, බණ අහන්න. එතකොට ජේසුස් වහන්සේ ගැන දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඔයා දැනගන්න ඕනි. හරිද? අනිවාර්යයෙන්ම ඔයා දැනගන්න ඕනි මේ ජේසුස් වහන්සේ ගැන. හරිද? ඉතින් මම ජේසුස් වහන්සේව දන්නවා. පොඩි කාලේ ඉඳන්ම මම ජේසුස් වහන්සේව දන්නවා. හරිද? ඉතින් මම දෙවියන්ගෙන් එක ප්‍රශ්නයක් ඇහුවා. හරිද? දැන් මේ ලෝකෙම අවල තියෙන්නේ දෙවියන් වහන්සේ කියලා කියනවා බයිබලේ. හරිද? බයිබලේ කියනවා ශුද්ධ බයිබලය කියනවා මේ ලෝකෙම අවල තියෙන්නේ දෙවියන් වහන්සේ කියලා. එතකොට දෙවියන් වහන්සේ මිනිස්යාට අවශ්‍ය හැම දෙයක්ම මවලා තියෙනවා. හරිද? ඉතින් මම අහපු ප්‍රශ්නේ තමයි ඇයි එහෙනම් දෙවියන් වහන්සේ මේ සල්ලි කියන දේ මෙව්වේ නැත්තේ? ඉතින් ඔයාට තියෙන ප්‍රශ්නයක්. තේරුණාද? ඉතින් මට මේ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙන්න මට මේ ප්‍රශ්නෙට උත්තරේ තේරෙන්න ගොඩාක් කාලයක් ගියා. හරිද? ඉතින් මට ලැබුණ උත්තරේ තමයි සල්ලි කියන දේ මේ සල්ලි කියන දේ ඕනෙම නැහැ. හරිද? පර්සිකේ සල්ලි තියනවා. සල්ලි කියන දේ පෙන්වන්න ඕනින්ද ගත්තේ. සල්ලි කියන දේ ඕනෙම නැහැ අපිට පොහොසත් ජීවිතයක් ගත කරන්න. හරිද? සල්ලි කියන දේත් ඕනි. නමුත් අවශ්‍යම නැහැ අපිට නොමිලේ ලැබෙන මාර්ග තියෙනවා. සල්ලි සහ තෑගි අපිට නොමිලේ ලැබෙන මාර්ග තියෙනවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ හොඳ වැඩ. අපි මිනිස්සෙක්ට හොඳ වැඩක් කරනවා නම් ඒ මිනිස්සයාට හිතුනොත් ඒ මිනිස්සයාට අපිට පුළුවන් තෑග්ගක් දෙන්න. තේරුණාද? තෑග්ගක් දෙන්න පුළුවන්. ඉතින් මේ සල්ලි කියන දේ අපේ ස්කිල් එකක් තියෙනවා. අපිට වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකමට අපිට මුදල් ලැබෙනවා. තේරුණාද? ඉතින් මේ මුදල් වලිනුත් අපිට පොහොසත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. නමුත් මේ ජේසුස් වහන්සේව දැනගත්තොත්, ජේසුස් වහන්සේ ගැන ඉගෙන ගත්තොත් ඔයාට තවත් මාර්ගයක් තමයි පොහොසත් ජීවිතයක් ගත කරන්න. ජේසුස් වහන්සේ ගොඩාක් දේවල් කියලා තියෙනවා. මේ ජීවිතය අපිට ජීවත් වෙන්න ඕන විදි කියලා තියෙනවා. ඉතින් මාර්ග දෙකක් කියලා තියෙනවා. එකක් තමයි පළල් මාර්ගය. ඒ පළල් මාර්ගය තමයි මිනිස්සු ගොඩාක් දෙනා යන්නේ. හරිද? එතකොට තව තියෙනවා පටු මාර්ගය. පටු මාර්ගය තමයි මිනිස්සු එක්කෙනා දෙන්න තුන් දෙනා මේ සීමිත ප්‍රමාණයෙන් තමයි මේ පටු මාර්ගය යන්නේ. ඒ කියන්නේ ජේසුස් වහන්සේ කියලා තියෙන විදිහට යන්නේ. ඉතින් එහෙම යනකොට ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ අපිට නොමිලේ තමයි අපිට අවශ්‍ය හැම දෙයක්ම ලබා දෙනවා. මොකද අපි දෙවියන් වහන්සේව දන්නවනේ දෙවියන් වහන්සේගේ කීකරු දරුවෙක් වෙනවනම් අපිට දෙවියන් වහන්සේ නොමිලේ සපයන්න ගන්න. තේරුණාද? එතකොට එහෙනම් දෙවියන් වහන්සේව දන්නේ නැති ජේසුස් වහන්සේව දන්නේ නැති අයට තමයි මේ පළල් මාර්ගෙ ගිහිල්ලා යාළුවෝ කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන්. කැමති දෙයක් කරන්න පුළුවන්. හරිද? නමුත් ජේසුස් වහන්සේව දන්න අය මේ පටු මාර්ගය යන මේ සුළු පිරිසට හැමදේම කරන්න බෑ. ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියලා තියෙන දේවල් විතරයි කරන්න පුළුවන්. තේරුණාද? ඒ විදිහට ජීවිතේ යනකොට විතරයි
දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ සපයන්නේ අපිට අවශ්‍ය හැමදේ. දැන් තේරුණාද? එතකොට අපිට එහෙමත් පොහොසත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. තේරුණාද? එහෙම නැතුව අපිට දුක් විඳලා දුක් මහන්සියලා අපිට එහෙම සල්ලි හොයලා එහෙම පොහොසත් ඒකට ගොඩක් කාලයක් යනවා. ලොකු කාලයක් යනවා. අවුරුදු ගාණක් යනවා. හරිද? ඉතින් අපිට පුළුවනි මේ ජේසුස් වහන්සේව දැනගත්තොත් ජේසුස් වහන්සේ ගැන ඉගෙන ගත්තොත් අපිට පුළුවනි මේ කෙටි මාර්ගෙ ගිහිල්ලා අපිට ඉක්මනින්ම අපිට අවශ්‍ය දේවල් ලබා ගන්න පුළුවන්. තේරුණාද? ඉතින් තව දෙයක් කියන්න ඕනි. මේ ඇයි දෙවියන් වහන්සේ සල්ලි මැව්වේ නැත්තේ? ඇයි ඒක මවන්න තිබ්බනේ? ඇයි මැව්වේ නැත්තේ? ඉතින් ඒකට හේතු කාරණා ගොඩක් තියෙනවා. එක දෙයක් තමයි තාත්තා කෙනෙක්ට සල්ලි තියනවා නම් ඒ සල්ලි දරුවන්ට දෙනවා නම් තාත්තෙක්ගෙන් අපිට වැඩක් නැහැ. තේරුණාද? මොකද ඒ තාත්තගේ සල්ලි තියනවා නම් අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. තේරුණාද? නමුත් මේ සල්ලි කියන දේ මවල නැත්තේ දෙවියන් වහන්සේ ඒකයි සල්ලි කියන දේ මැවුවා අපිට ඕන දේවල් කරනවා. එතකොට අපි විනාශ වෙන්න පුළුවනි. අන්න ඒ නිසායි. ඉතින් සල්ලි කියන දේ මවන්න නැතුව තියලා තියෙන්නේ. මොකද අපි දෙවියන් කියන්නේ අපේ තාත්තා නම් අපි තාත්තගෙන් දේවල් ඉල්ලුවොත් දෙවියන් වහන්සේ අපිට ගොඩක් දේවල් දෙන්න තියෙනවා. ඉතින් මට ගොඩක් දේවල් ලැබිලා තියෙනවා. මම වෙනම වීඩියෝ එකකින් පස්සේ ආවට කියන්නම්. මොනවාද මට දෙවියන් වහන්සේගෙන් දේවල් ලැබිලා තියෙන සල්ලි නැතුව කොහොමද දෙවියන් වහන්සේ මට දේවල් කරලා දීලා තියෙන්නේ කියලා. ඉතින් මම කොහොමද දෙවියන් වහන්සේ වෙනුවෙන් දේවල් දෙන්නේ කියලා. ඉතින් සල්ලි මවල නැත්තේ අන්න ඒකයි. නමුත් මේ සල්ලි කියන දේ මේ ලෝකේ පවතින්නේ දෙවියන් වහන්සේ දන්නවා සල්ලි කියන දේ මිනිහයට ඕනි කියලා. ඉතින් මේ සල්ලි කියන දේ තියෙන හින්දා මිනිහා කොයි වගේ මිනිස්සෙක්ද කියන එක තීරණය වෙනවා. ඒ කියන්නේ මිනිස්සයා මොන වගේ කෙනෙක්ද මේ සල්ලි තියෙනකොට ඒ මිනිස්සයාගේ චරිතය මොන වගේ චරිතයක්ද කියලා නිරූපණය වෙනවා මේ මුළු සමාජෙටම. දෙවියන්ට පේනවා. හරිද? මේ සල්ලි කියන දේ තියෙනකොට මිනිස්සු මොකද කරන්නේ? මිනිස්සු සමහර අය දුප්පත් මිනිස්සුන්ට උදව් කරනවා. සමහර අය උදව් කරන්නේ නැහැ. ඒතර උදව් කරන කෙනා ලෝභ නැහැ. ඒ කෙනාට හොඳ හදවතක් තියෙනවා. ඒතර උදව් කරන්නේ නැති කෙනාට හොඳ හදවතක් නැහැ. ඒතර සල්ලි මේ ළඟ තියෙනකොට තමන් කොයි වගේ පුද්ගලයෙක්ද? තමන් කොයි වගේ මිනිස්සෙක්ද කියලා මුළු සමාජයේම මුළු ලෝකෙම දෙවියන් පවා දකිනවා. තේරුණාද? ඒ තව දෙයක් තමයි මේ සල්ලි කියන දේ අපිට තියෙනකොට අපි දුක් විඳලා සල්ලි හොයනවා, දුක් මහන්සියලා අමාරුවෙන් සල්ලි ලබා ගන්නවා. ඉතින් මේ සල්ලි නිසා, ඒ කියන්නේ සල්ලි වලට අපි වහලෙක් වෙන්න හොඳ නැහැ. තේරුණාද? අපි මේ සල්ලි කියන දේ අපි සල්ලි කියන දේ වහලෙක් කරගන්න. අපේ වහලෙක් කරගන්න. කොහොමද එහෙම කරන්නේ? එහෙම කරන්නේ අපිට දැන් අපි අතේ රෙදි හොදනවා කියලා හිතන්නකෝ. අපි අතේ රෙදි හොදනවා. හරිද? ඉතින් අපේ සල්ලි තියෙනවා. අපිට වොෂින් මැෂින් එකක් ගන්න පුළුවන්. නමුත් අපි ගන්න. අම්මෝ බෑ. එහෙම සල්ලි වියදම් කරන්න බෑ. අම්මෝ ගන්න බෑ. වොෂින් මැෂින් ගන්න බෑ. මට පුළුවන් අතේ හොදන්න. මම අතේ හොදලා මට මොකද වෙන්නේ? කොන්දේ අමාරුව හැදෙනවා, ලෙඩ වෙනවා. මම මොකද වෙන්නේ? මම නිකම්ම වයසට යයි, මම දුක් විඳී, මට අමාරු වෙයි ඒක. හරි, මම ලෙඩ වෙයි. හරිද? එහෙම නෙවෙයි. තේරුණාද? මේ සල්ලි කියන දේ තියෙන හින්දා අපිට පුළුවන් මේ සල්ලි අපේ වහලෙක් කරගන්න. තේරුණාද? අපිට සල්ලි තියෙනවා. ඉතින් අපි මොකද කරන්නේ? වොෂින් මැෂින් එකක් ගන්නවා. වොෂින් මැෂින් එක තමයි රෙදි ටික සෝදලා දෙන්නේ. තේරුණාද? එතකොට අපිට පුළුවන් මේ සල්ලි අපිට තියෙන හින්දා අපි දුක් විඳින්නේ නැහැ. තේරුණාද? අපි බඩු භාණ්ඩ, ඉලෙක්ට්‍රික් භාණ්ඩ වගේ දේවල් අරගෙන අපි සල්ලි යොදවලා හොඳ දේවල් වලට අපි වැඩ කරන්නේ නැහැ. සල්ලි වලින් අපි වැඩ ගන්නවා. තේරුණාද? අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවනි. ඉතින් මේ මගේ channel එක මේ follow කරලා නැත්තම් අනිවාර්යයෙන්ම follow කරන්න. මගේ like එකක් දාන්න, follow කරලා තියාගන්න. ඉතින් වටිනා videos පොසත්ීමේ රහස් ගැන අපි කතා කරමු. දේවල් දැනගමු. ලස්සන ජීවිතයක් ගත කරන්න. ඔයාලට ආසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් bye. ගිහින් එන්න පරිස්සමින් ඉන්න. ඉතින් මං කියව දෙල හොඳට මතක තියාගන්න.